හරි අපි දැන් කතා කරපු ගණන් වලින් පොඩ්ඩක් එළියට එමු. දැන් පුතේ පොඩ්ඩක් අමාරු කරා ගන්න. හරි මොකද්ද භාග සහිත සමීකරණ ගණන්. හරිද? ඉස්සෙල්ලා තිබ්බේ සමාන කිරීමකින් මේ පැත්තේ එක භාග ගණනයි. දැන් සමාන කිරීමකින් මේ පැත්තේ භාග ගණන් දෙකයි. මෙහෙම තියෙද්දි අපිට හිතන්න පුළුවන් මේ දෙක විතරක් අපිට අරන් යන්න පුළුවන් කියලා. එහෙම බෑ. තේරුණාද? භාග ගණන් දෙකක් මේ පැත්තේ තියෙද්දි වා සම්පූර්ණයෙන්ම තනි භාගයක් කරගෙන පස්සේ තමයි අපි අරන් යන්නේ. කලින් වගේ හොඳට බලා ගන්න. මෙයත් දෙකයි හරයන් සමානයි. භාග සුළු කිරීම ඕගලන්ට මතකද? බලන්න. හරය සමානින්ද අපි ගන්නවා පොදු හරයක් 2 කියලා. උඩ මේවා එකතු වෙනවා. මේක එකක් තියෙනවා ඉස්සරහ. එතකොට මේකේ උත්තරේ 3x සමානයි 6. හරි ලේසි බලන් ඉන්න. මේ දෙක එහා පැත්තට යනවා කියන්නේ මෙයා බෙදීමේ දෙකක් ගුණ කිරීම වෙන අපි කතා කරා ඒවා කලින්. එතකොට මෙතන 3x වෙනවා. 6 දෙකෙන් ගුණ වුණාම 12යි. 3x බෙදීම 3න් අපිට x වලගේ හොයාගන්න පුළුවන් කීයයි කියලාද? 4යි කියලා. හරි ලස්සන ගණනක් බලන්න. හරි. හරය සමාන භාග આવොත් එහෙම අපිට ලේසි කරන එක. හරය අසමාන භාග આવොත් ටුට්ටක් අමාරු මීට වඩා හරි. මේකත් ඒ වගේම ගණනක්. මේ වගේමයි අඩු කරන්න තියෙන්නේ. මේක ස්ටොප් කරලා හදලා බලන්න ගාන හරියද කියලා මම හදන්නම් දැන්. 5යි 5යි සමානින්ද පොදු හරය 5යි. හරිද? ඍණ 3න් දෙකක් ගියහම sorry 5යි 5යි සමානයි පොදු හරය 5. 3න් දෙකක් ගියහම අපිට ගන්න පුළුවන් විශාල එක්කිනාව ධන හින්දා ධන 1x නැත්නම් x විතරක් කියන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හරිද? සමානයි 2. 5 එහා පැත්තට යන ගුණ කිරීමක් විදිහට 5යි. ඒතොර x වලගේ අපිට ගන්න පුළුවන් කීයයි කියලාද? 10යි. තේරෙනවද? හරි. මේ තියෙන හරය සමාන භාග දෙකක් ආවොත් එහෙම සමීකරණයකට කොහොමද විසඳන්නේ කියලා. දැන් අපි බලමු හරය අසමාන භාග දෙකක් ආවොත් එහෙම සමීකරණයකට කොහොමද විසඳන්නේ? හොඳට බලන්න. බලමු. හරය අසමාන භාග දෙකක් අපිට මේ පැත්තේ තියෙන්නේ. මෙයයි දෙක මේක ගන්න මම මේක හදනවා ඔයා මේක හදන්න. තනියම උත්සාහ කරලා බලන්න පුතේ. හරි? හරය අසමාන භාග දෙකක් සමාන කරගෙන එහා පැත්තට ගිහින් x තනි කරන්න තමයි මේක විසඳුම. හරි? ඔයාලට තනියම කරන්න පුළුවන් නම් ඔයා හොඳයි. හරිද? පොඩ අමාරු කරන් යම් පුතේ. බලමු මේක කොහොමද කරන්න කියලා. හරය අසමානයි. මේ දෙන අසමානයිනේ. පුතේ හරය අසමානය වල ಜಾති දෙකක් තියෙනවා. එක පැත්තක් විතරක් ගුණ කරලා සමාන කරගන්න පුළුවන් එක ක්‍රමයක් තියෙනවා. සමහර කට්ටිය මේ දෙක දෙපැත්ත මාරු කරලා ගුණ කරනවා. එහෙම නෙමෙයි. ඔයා බලන්න ඉස්සෙල්ලාම හරය සමාන කරන්න පුළුවන් ලේසිම විදිය මොකක්ද කියලා. කුඩා පොදු ගුණාකාරය නම් හරය සමාන කරන්න පුළුවන්. එච්චර දුර යන්න ඕනේ නැහැ අපිට පෙනුමෙන් කියන්න පුළුවන්. මොකක් කරන්නද තියෙන්නේ? මෙයාව දෙකෙන් වැඩි වුණා නම් 6 වෙනවා. දෙපැත්තම 6යි. ඒතර මෙයාත් මොකක් කරන්න ඕනේද? දෙකෙන් වැඩි වෙන්න ඕනේ. ඒතර පොදු හරය හරි. මෙයා 6යි උඩ කීයක් එනවද? දෙවරක් 3 6යි x. මෙතන 6 තිබ්බා. දැන් හරයන් දෙක සමානයි. ඕකේ. මෙයා 2යි x සමානයි 8. හරිද? හරයන් දෙක සමානින්ද අපිට පොදු හරය ගන්න පුළුවන් 6 කියලා. උඩ එකතු වෙන්න ඕනේ. 6යි 2යි කීයක් වෙනවද? 8යි x එනවා. 8යි x සමානයි 8. 6 එහා පැත්තට ගෙනියමු අපි. එතකොට 8 ගුණ කිරීම 6 වෙනවා. මෙතන 8යි x. 6යි 8යි එක ගුණ කරාම පුතේ අපිට එනවා කීයක්ද? 48ක්. බෙදන්න 8යි. 8ට 8 කැපෙනවා. මෙයා කැපුණාම 8 වරක් 6 48යි. ඔන්න x වල උත්තරය ආවා. හරිද? හොඳට බලන්න මේක සුළු කරේ කොහොමද? හොඳට බලන්න ඒ සුළු කරපු විදිහටම ඔයා මේකත් සුළු කරා යන්න. ඔයගලන්ට කියා දීලා තියෙනවා මේක ස්ටෙප් බයි ස්ටෙප් ඒ විදිහටම මෙයා යන්න තියෙන්නේ. නමුත් ඒකේ අඩු කිරීමක් තියෙනවා. ඔයගලන්ට මම මේ පාඩමෙන් පස්සේ PDF එකක් දානවා. ඒ PDF එකේ මේ ගණන් ඕන තරම් තියෙනවා හදන්න. හරිද? ඒක හදලා ප්‍රැක්ටිස් වෙලා. ඔයා බලන්න මේ ගාන කොහොමද තනියෙන් හදාගන්නේ කියලා. හරි. පුතේ මේ දෙන්න සමාන කරන්න මෙයා විතරක් ගුණ කරාම ඇති. ඔව් හරි ඔයා. එතන මෙතන වෙනවා 8යි 5යි x. මෙයා එනවා 8යි 2යි x. හරිද? සමානයි 2. එතකොට 5න් දෙකක් ගියහම කීයද පුතේ? අපිට මෙතන එනවා 3යි x. හරිද? අපි මෙයාව 3 කරමු. හරිද? 3 කරමු. නැත්නම් අපිට බෙදෙන්නේ නැති ගාණක් එනවා. මම මේ හිතලා දුන්න ගණන්නේ ප්‍රශ්නයක් නැහැ. ඒතර මෙයා 8යි
මෙයා 3 සමාන කිරීම එක්කලින් දාන්න 8 එහා පැත්තට යද්දි 3න් ගුණ වෙන්න ඕනේ. මෙයා 3යි x වෙනවා. 8 3 කීයද පුතේ? 24යි. ඔව් හරි. 24 බෙදනවා 3න් අපිට x වල ගේනවා. බලන්න ලස්සන ගානක් ඔගොල්ලෝ හදාගන්න. x වල අගය අපිට එනවා පුතේ 8ක් කියලා. තේරෙනවද? මෙන්න හරය අසමාන ගණන් දෙකක් අපි හැදුවා. try එකක් දෙන්න. අපි තව චුට්ටක් අමාරු කරමු. එහෙම අමාරු කරගෙන අපි බලමු මේ ගාන කොහොමද විසඳන්නේ කියලා. ඔයගලන්ට මේ තියෙන සමීකරණ පාඩම මුලින් ඉඳන් පොඩ්ඩක් වීඩියෝ එක දික් වෙයි. හරිද? ස්පීඩ් යන්නේ පොඩ්ඩ යන්නේ. හින්දා දෙවෙනි වාරේ කොහොම හරි කවර් කරගන්න ඕනේ. දෙවෙනි වාරේ පන්තියේ කවර් කරගන්න බැරි හින්දා අපි මේ වීඩියෝ එකක් අරන් ඉන්නේ ඔයගලන්ට. හරි? ඒ හින්දා බලන්න පුතේ මේ කොහොම හරි ඔයගොල්ලෝ අල්ලගන්න. මුලින් ඉඳන් යන්නේ අපි ස්පීඩ් යන්නේ. ඔයගලන්ට කොහොම හරි මේ වැඩේ කරගන්නයි ඕනේ. හරි? හදාගන්න මේ ගන්න. අපි ඊළඟ ගණන් දෙක අරන් ආවා. පුළුවන් නම් ස්ටොප් කරලා ඔහොම හදන්න තනියම. මම දැන් දෙන්නම්. ස්ටොප් කරලා හදන්න උත්තරේ හරිද කියලා බලන්න මම හදුවට පස්සේ. හරිද? ඔයගලන්ට හදන්න පුළුවන් දැන්. කියා දුන්න විදිහටමයි තියෙන්නේ. පොඩි වෙනසක් කරලා තියෙන්නේ. try එකක් දෙන්න හදාගන්න පුළුවන්ද කියලා බලමු. මේ තියෙන ගණන් දෙක. හරිද? හරයන් සමාන නැහැ. එක පැත්තක් විතරක් ගුණ කරලා හරය සමාන කරගන්න බෑ. මේකත් බලන්න. මේකෙත් බෑ. එතකොට ඔයා මොකක් කරන්න ඕනේද? මේක පුතේ පැති දෙක මාරු කරලා ගුණ කරලා අපිට හරය සමාන කරගන්න පුළුවන්. හරිද? කුඩා පොදු ගුණාකාරය කියන්නේ ඒකට තමයි. හරි? අපි මෙයාව මේ පැත්තෙන් ගුණ කරමු 5න්. මෙයාව ගුණ කරමු 3න්. එතකොට අපිට මෙයා එනවා පුතේ 15ක්. උඩ එනවා 10යි m. මෙයත් එනවා 15ක්. උඩ එනවා 9යි m. ස්ටොප් කරලා හදන්න පුළුවන් නම්. හරි? 1 15යි පරය හරය සමානින්ද 15යි හරි 10න් 9ක් ගියම 1යි m හරි මෙතර 1යි 15 එහා පැත්තට යනවා හරි ලේසිම ගානක් මේක 1යි m සමානයි 1 වරක් 15 අපිට ගන්න පුළුවන් කීයයි කියලාද 15යි කියලා බලන්න ගොඩක් ලේසියිනේ අල්ලගත්තානේ හරි මම මේ ඔන්ලයින් පන්තියේ කරන්නේ පොඩි එක්කිනාගේ නම් ඔයාලට තේරෙන විදියට ඒ හින්දා සරලව කියා දෙන්නේ මුලින් ඉඳන් අහගන්න. වීඩියෝ එක ටිකක් දික් වෙයි. කමන්නේ. මෙයාගෙත් පුතේ පැත් දෙක මාරු කරලා ගුණ කරමු බලන්න. මෙයාව 3ෙන් මෙයාව 4ෙන්. හරි. ඒතර මෙතන එනවා 3 වරක් 4 12යි. 3 වරක් 2 6යි x. මෙතරත් 12යි. මෙතන එනවා 4යි x සමානයි 5. 12යි 12යි හරයන් සමානයි. අපි මේකට පොදු හරය ගන්නවා 12යි. ඒතර මේ දෙන්න එකතු වුණාම මෙතන එනවා පුතේ 10යි x සමානයි 5යි. හරි 12 මෙතනින් අයින් කරගන්න ඕනේ x තනි කරගන්න ඉඳලා එහා පැත්තට යවනවා 12 5 ගුණ කිරීම 12 වෙනවා මෙතන 10යි x 12 වරක් 5 60යි ඊට පස්සේ අපි මොකක් කරනවද 60යි 10යි x ලියා ගන්නවා ඊට පස්සේ x තනි කරන්න ඕන හින්දා දෙපැත්තම 10න් බෙදනවා අපිට x වලා ගේනවා පුතේ නා කීයයි කියලාද 6යි කියලා පාස් සතුටු වෙන්න මේ දෙකවා තනියෙන් හදුවනම් හරිද පොඩ්ඩ අමාරු කරනවා කියලානේ දැන් බලන්න මුලින් හදුව ගණන් දැන් මේක ඔයාලට තනියම හදා ගන්න පුළුවන් එතකොට ගණන් පුළුවන් වෙලා පොඩ්ඩක් හරි වට පුළුවන් වෙලා හරි සතුටු වෙන චුට්ටින් හරි බලමු ඊළඟ ගණන් දෙක කොහොමද කියලා ටිකක් මීට වඩා අමාරු වෙයි කලින් වගේම තමයි භාග ගණන් දෙකක් නමුත් උඩ තියෙන සංඛ්‍යාව පුතේ වීජීය පදයක් නෙමෙයි මේ බලන්න මෙතන තියෙනවා වීජීය ප්‍රකාශනයක් වගේ වීජීය ප්‍රකාශන කියන්නේ වීජීය පදයකුයි තව එකකුයි එකතු වුනහම වගේ හැදෙන එකක් ඔයාලට කියා දෙන්න දෙන පොඩි කාර්යය මෙහෙම එකක් ආවොත් එහෙම කොහොමද ගණන් හදන්නේ උඩට ඒක තමයි මෙතන කතා කරන්නේ ඉතා අමාරු වෙනවා තව ඉස්සරහට මොකද ධන නම් ප්‍රශ්නයක් නැහැ ඍණ ආවොත් එහෙම මේ ගණන් වලට ටිකක් ගාන ස්වරූපේ වෙනස් වෙනවා ඉතින් හොඳට බලන් ඉන්න අපි ගාන හදයියා හරිද හරය සමානයි නම් ප්‍රශ්නයක් නැහැ තවත් ගාන ලේසි 2යි උඩ මේවා එකතු කරන්න තියෙන්නේ එතකොට x ට එකතු කරනවා 4ක් එකතු කරනවා x එකක් ඔන්න ඔක තමයි උඩ තියෙන්නේ අපිට ලියලා හරිද එතකොට x දෙක විතරක් එකතු වෙන්න පුළුවන් කීයයි කියලාද 2x ධන 4 බෙදීම 2 සමානයි 8 ගාන පොඩ්ඩක් ලේසි වුණා මේ වගේ ගණන් අපි කලින් හැදුවා මුලින් පටන් ගද්දි මතකද මෙයාව සුළු කරගන්න පුළුවන් මෙන්න මේ ටික තමයි ඔයාලට හදා ගන්න තියෙන්නේ මේක මොකද උනේ x ධන 4
x ආවා. x දෙකම සමාන හින්දා 2x කරන්න පුළුවන්. අපිට පුළුවන් මේ x එකයි මේ 4යි එකතු කරලා 4x කරන්න? බෑ. එහෙම කරන්න බෑ. දැන් මේ x තනි කරන්න ඔයාලට මම කියා දුන්න මතකද? දුරින් මින් එක්කනා ගන්න කියලා. දුරින් මින්නේ 2. ඒ කියන්නේ බෙදීමේ 2. අපි එහා පැත්තට යනවා කීයක්ද? ගුණ කිරීමේ 2ක් විදිහට. අපිට මෙතන ඉතුරු වෙනවා පුතේ 2x ඍණ ධන 4. sorry ධන 4. 8 වරක් 2 අපිට එනවා 16ක්. ධන 4 එහා පැත්තට ඇද ඍණ 4යි. මෙතන 2x 16න් 4ක් ගියම 12යි. 2x නැවත දෙකෙන් බෙදනවා දෙපැත්තම පුතේ. අපිට එනවා x වලගේ 6ක් කියලා. මේක හැදුවා. තේරුණානේ? ස්ටොප් කරන්න try එකක් දෙන්න මෙයාව හදාගන්න කොහොමද කියලා. හරි? බලමු. 5යි 5යි සමානයි පොදු හරය සමානයි 5යි. මෙතන ඉන්න කට්ටියව ලියන්න ඕනේ. x ධන 3 x ධන 2. ධන නම් ප්‍රශ්නයක් නෑ කිසිම ලියන්න පුළුවන් ඔක්කොම ටික මේ විදිහට සමානයි 3. x දෙන්නෙක් ඉන්නවා පුතේ අපි ලියන්න පුළුවන් 2x. මේවා පූර්ණ සංඛ්‍යා දෙකක් තියෙනවා. මේ දෙකත් එකතු කරන්න පුළුවන් අපිට කියනවා 5යි කියලා. බෙදීම 5 සමානයි 3. සමාන කිරීම එක්කෙනින් දාන්න මෙතනින් පස්සේ අපේ සමාන කිරීම මෙතන දාන්න පුළුවන් කැතයි ගන්න. එහෙම කරන්නේ නැහැ. 5 එහා පැත්තට යනවා. 3ත් එක්ක ගුණ වෙනවා. මෙතන ඉතුරු වෙනවා 2x ධන 5. මෙතන එනවා පුතේ 5 වරක් 3 15යි. 15න් එහා පැත්තට ඍණ 5ක් යනවා මේ 5. මෙතන ඉතුරු වෙනවා 2x. 15න් 5ක් අපිට 10යි කියලා ගන්න පුළුවන්. 2x වලගේ දෙකෙන් බෙදුවම x වලගේ විදිහට අපිට එනවා x සමානයි 5යි. ඔයාලා හැදුවා නම් ඇත්තටම හොඳයි. හරි? තව චුට්ටක් අමාරු කරනවා. මේ හරය සමානයි නම් අපි හරය අසමාන ගණන් දෙකක් දෙනවා. තාම අඩු කිරීම දුන්නේ නැහැ. අඩු කිරීමක් දෙන්නම්. මෙතන අඩු කිරීම આવොත් එම් ගාන සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. හරිද? ඉවසීමෙන් බලන් ඉන්න කොහොමද හදන්නේ කියලා. හරි ඊළඟ ගාන. හරි. ගානෙන් ගාන ඇවිල්ලා දැන් ආවා පොඩ්ඩක් කලින් ගණන් වලට වඩා පොඩ්ඩක් හිතලා කරන්න ඕනේ ගණන් ටිකක් පුතේ. මෙතනින් එහාට තියෙන ගණන් සූක්ෂමව පරිස්සමක් ඇතුව කරන්න ඕනේ. හරිද? ධන ඍණ එකතු කරන්න තියෙනවා. හරි? ධන ඍණ අඩු කරන්න තියෙනවා. ඒ හින්දා පරිස්සමෙන් කරන්න බලන්න මාත් එක්ක කරන්න ඕගොල්ලෝ ඉස්සරහම උදාහරණයක් බලන්න මම කරන හැටි ඊට පස්සේ කරන්න පුළුවන්. නැත්තම් ස්ටොප් කරලා වැයදුනොත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ හොඳට බලන්න පුළුවන්. ඉස්සරහම try එකක් දෙන්න හදන්න පුළුවන්ද කියලා. බැයි නම් මම ඊට පස්සේ ඉගෙන ගන්නවා කියලා ස්ටොප් කරලා බලන් ඉන්න. හරි. මේකේ මේ දෙන්න සමාන නැහැ අපි මොකක් කරන්න ඕනේද? මේ දෙන්න සමාන කරගන්න ಗುಣ කරන්න ඕනේ. පුතේ මෙහෙම ಗುಣ කරද්දී ඔයා ඉස්සරහින් තමයි දාන්න ඕනේ. පිටිපස්සෙන් දැම්මොත් වැරද්දක් නැහැ. නමුත් මෙතන ඍණ සංඛ්‍යාවක් ආවොත් පිටිපස්සෙන් දැම්ම එක පොඩ්ඩක් අසාධාරණ වෙනවා අපිට. හරිද? පේන්නේ නැති යනවා. මෙහෙම පහෙන් ಗುಣ කරද්දී ඉස්සරහින් දාන්න මේ උඩ තියෙන එක්කිනාට මොකක් එක්ක දාන්න ඕනේ? වරහණක් එක්ක තමයි ඔයා දාන්න ඕනේ. එතකොට මෙයා ගුණ කරන්න ඕනේ 3න්. මෙයාට වරහණක් දැම්මම 3න් ගුණ කරා. ඔන්නම තමයි දාන්න ඕනේ. හරිද? එතකොට අපිට මෙතන එනවා 5 වරක් 3 15යි. උඩ එනවා අපිට මෙයාව මේකෙන් ගුණ කරනවා මෙහෙම ගුණ කරනවා. එතකොට මෙතන එනවා 5y. මෙයාව මෙහෙන් ගුණ කරාම ඍණ 20ක් එනවා. හරිද? ලස්සන්ට දාගන්න. මොකද ඍණ වෙන්නේ මෙයා ධන මෙයා ඍණ ධනයි ඍණයි ඍණ ඔයගොල්ලෝ දන්නවනේ ඒක. හරි මේ දෙන්න ගුණ කරාම අපිට එනවා මෙතන 15ක් උඩින් ගුණ කරොත් එහෙනම් මෙයාගේ ලකුණ තමයි ධන. ඒතර මෙතන එනවා පුතේ 3 වරක් 2 6යි y 3 වරක් 2 ධන 6යි සමානයි 2. මෙයා මැද එකතු කිරීම. හරිද? ඊට පස්සේ 15යි සමානයි හින්දා අපි ගන්නවා පොදු හරයට 15. උඩ තියෙන කට්ටිය සියල්ලම මේකට ලියන්න ඕනේ. 5y ඍණ 20 ධන 6y ධන 6 සමානයි 2. එතකොට අපි එක වගේ ඉන්නවා පුතේ 5y 6y. ඒ දෙන්නම ධන තියෙන සංඛ්‍යා. මේ බලන්න. මෙතරක් ධන මෙයා නිකන් ඉන්නවා කියන්නේ ඉස්සරහා කොහොමද ධන. එතකොට ධන තියෙන සංඛ්‍යා ඒ කියන්නේ එකම જાතියේ කට්ටිය එකට එකතු වෙන්න ඕනේ. ඒතර 5යි 6යි අපිට එනවා මෙතනට 11යි කියලා. මෙතන තියෙන්නේ පොඩි දෙයක්. මේ බලන්න. ඍණ 20 තියෙනවා ධන 6 තියෙනවා. එකම જાතියේද? නෑ. වෙනස් જાති දෙකක්. මේ මෙයා ධන කට්ටිය මෙයා ඍණ කට්ටිය. අපිට මේක උත්තරේ කීයද ගන්න පුළුවන්? විශාල ලකුණ තමයි දාන්නේ. විශාල අගේ ලකුණ දානවා. විශාල කියන්නේ නිකන් 20. මේ දෙන්නගේ අගයන් දෙකෙන් විශාල එක්කෙනා 20නේ. 20 එකේ ලකුණ දානවා උත්තරේට.
මේ දෙන්න මොනවා කරන්න ඕනද? අඩු කරන්න ඕන. අපිට කීයක් එනවද මේකේ? 14ක් එනවා. එතකොට අපිට ලියනවා මෙතන ඍණ 14යි පුතේ උත්තරේ. හොඳට බලාගන්න. බෙදීම 15. හරි? මේ හරියෙන් හදන්නම් මේක හිම්ම තියෙද්දි මේ හරියෙන් හදන්නම් මේක ඉතුරු ටික අපිට අරන් යන්න බෑ ඒකයි. 15 එහා පැත්තට අපි අරන් යන් දැනට ගුණ කිරීමේ 15ක් එනවා. මෙතන එනවා පුතේ 11යි y ඍණ 14. මේක පොඩ්ඩක් අප්සෙට් වගේ නම් තියලා නැවත පිටිපස්සට යවලා බලන්න මෙයා කොහොමද හදන්නේ කියලා. ටිකක් අමාරුයි. හරිද? ටිකක් අමාරුයි. මීට වඩා අමාරු ගණන් තව ඉස්සරහට එනවා. හින්දා හොඳට බලා ගන්න. මේ ඍණ කියන එක්කෙනා එහා පැත්තට යවන කලින් මේ දෙන්න ගුණ කරලා එමු අපි. 11යි y ඍණ 14 සමානයි. මම මේකම ලිව්වා මෙතන ඔයගලන්ට අපහැදිලි වෙයි කියලා. හරි. ඊට පස්සේ මෙතනින් එහාට මොකක් කරන්න ඕනේද? මේ දෙන්න ගුණ කරන්න අපිට මෙතන එනවා 30ක්. මෙයා එහා පැත්තට අරන් යම් ධන විදිහට. මෙතන එනවා පුතේ 14ක්. මෙයා 11යි y 30යි 14 අපිට එනවා 44ක්. 11යි y දැන් 11න් බෙදුනම අපිට උත්තරේ එන්න ඕනේ. කීයක් එනවද? y සමානයි 4යි. අන්න උත්තරේ ගත්තා. චුට්ටක් අමාරුයි. පේනවනේ? එන්න එන්න ටික ටික අමාරු වෙනවා සමීකරණ. කොහොමද y වල අගේ හොයාගත්තේ? y දෙපැත්තක හිටියා. අපි ආව එකතු කරා එක තැනකට ගත්තා. එයාව තනි කරන් අරන් ගියා. 9 වසර කට්ටිය හොඳට බලන්න මේ කොහොමද කරන්න කියලා. සමීකරණ කියන්නේ ලස්සන පාඩමක්. මුලින් ඉඳන් හරියට කියා දීලා තියෙනවා ඕගලන්ට. ස්ටෙප් බයි ස්ටෙප් අරන් එවිලා තියෙනවා මෙතෙට නිකන්. පරිස්සමෙන් හදන්න. අපි මේකට යමු. මේක ස්ටොප් කරලා හදන්න බලන්න. මෙයත් මේ වගේම ගානක්. මේ වගේ මම මේ පැති දෙකේ දෙන්නේ මේ වගේ ගණන් දෙකක් හින්දෙනවා. ස්ටොප් කරලා හදන්න බලන්න. හරි. කලින් ගාන ටිකක් දිගට ගිහින් මම මෙතනින් මේ ගාන මෙතෙට ගත්තා. ඔගොල්ලෝ හැදුවේ එකේ උත්තරේ බලන්න. සමහර විට බෙදෙන්නේ නැති වෙන්න පුළුවන්. බෙදෙන්නේ නැති ගණන් එනවා. එහෙම වුණොත් එම් පුතේ අන්තිම උත්තරේ භාගයක් විදිහට තියන්න ප්‍රශ්නයක් නැහැ. හරි දෙනවා. බෙදෙන ගානක් මම බොහෝ විට දීලා තියෙන්නේ. බෙදෙන්නේ නැති ගණන් එක්සෑම් වල සහ ඔයගොල්ලන්ට තියෙන අච්චු පොතේ ඇවිල්ලා තියෙනවා. හරිද? අච්චු පොතේ තියෙන මේකෙන් ගානක්. අරකින් ගානක්. එක එක උදාහරණ තියෙන. මෙච්චර ගණන් දීලා නැහැ. නමුත් අච්චු පොතේ තියෙන ගණන් විතරක් හදලා වාට සමීකරණ කොට දාගන්නත් බෑ. හොඳට මතක තියාගන්න. ඒ හින්දා මේවා නිතර ප්‍රැක්ටිස් කරන්න ඕනේ. හරිද? මම දෙන PDF එකේ ඕගලන්ට ගොඩක් තියෙන මේ වගේ ගණන්. හොඳට ප්‍රැක්ටිස් කරලා හදලා බලන්න. හරි. මේ ගණන් බලන්න. ඉස්සෙල්ලාම කරන්න ඕනේ පුතේ මෙයාට වරහණක් දාගන්න එක. මෙයාලත් වරහණක් දාගන්න. මෙයාව ගුණ කරනවා 5න්. මෙයාව ගුණ කරනවා 4 අපි දෙන්න නෑ ලියන්න. පොඩියෙන් ලියා ගමු. හරි. 5 4ක් 4 20යි. මෙයාව ගුණ කරලා ලියා ගන්න. අපිට එනවා මෙතන 10යි a මෙයා මෙයාගෙන් ගුණ වුණාම මෙතට එනවා 20යි. ඊට පස්සේ මෙයා ධන එහා පැත්තට යන් 4 5 20යි. මෙයා මෙයාගෙන් ගුණ වුණා පුතේ මෙතන එනවා 4යි a ධනම තමා. මෙයා මෙයාගෙන් ගුණ වුණාම ඍණ 8ක් එනවා සමානයි 2. දැන් මේ දෙන්න සමානින්ද අපිට පුළුවන් එකපාරම මෙයාව මේ විදිහට තනි ඉරක් දාලා මේ 20 යටින් ලියන්න. ප්‍රශ්නයක් නැහැ. හරි උත්තරේ. මෙහෙම ලියනවා නම් හොඳයි. එකපාරම විසඳලා. මේ දෙන්න දැන් 20යි කියලා දන්නවනේ වෙන වෙනම නැතුව. මේ කෙලින්ම 20 අරන් මේ වරහන් සුළු කරලා මෙහෙම තනි කෙලින් ලියා ගන්න පුළුවන්. ඔයාටත් ලේසි ඒක. ස්ටෙප් එකක් අඩු වෙනවා. හරි. මෙයයි මෙයයි එකතු වුණාම අපිට එනවා මෙතන 14යි a මෙතන ධන 20යි මෙතන ඍණ 8යි තියෙන්නේ. මෙතන උත්තරේ කීයද පුතේ? අපි ඉස්සෙල්ලත් කතා කරා මේ වගේ ගානක්. මෙයා ධන මෙයා ඍණ. ධනයි ඍණයි ඍණ එහෙම නැහැ. ධනයි ඍණයි ඍණ ඍණයි ඍණයි ධන එන්නේ ඒවා එන්නේ ಗುಣ කිරීමක් තියෙද්දි විතරයි. අපි මෙතනින් භාවිතා කරනවා මේ ධනයි ධනයි අන්න ඒක කේස් එක. මෙතන තියෙන්නේ එකතු කිරීම අඩු කිරීම වල මෙයාගේ විශාල සංඛ්‍යාවේ ලකුණු තමයි උත්තරේට එන්නේ. ಜಾති දෙකක් නම් අඩු කරලා වැඩි එකේ ලකුණු දානවා. අපි මෙතන එනවා ධන 12ක්. බෙදීම 20. 20 එහා පැත්තට යනවා. දෙක ගුණ කිරීම 20 විදිහට බලන්න ඕගොල්ලෝ හදලා තියෙන ස්ටෙප් හරිද කියලා. මෙතන ඉතුරු වෙනවා පුතේ 14යි a ධන 12යි. මෙතන ගුණ නම් මෙතන එනවා පුතේ 40ක්. 12 එහා පැත්තට ගිහිල්ලා අඩු කරමු. මෙතන එනවා 14යි a 12ක් අඩු වුණාම මෙතන හදන්න ඉඩ නැති වෙයි. මම මෙතෙට යන්නම්. 14යි a සමානයි 40 ඍණ 12. මම මෙතන තිබ්බ එකම ලියාගත්තා. 40න් 12ක් අඩු වුණාම 40න් 10ක් අඩු වුණාම 30යි. 30න් 2ක් අඩු වුණාම 28යි.
14යි a දෙපැත්තම මොකක් කරනවද 14න් බෙදෙනවා බෙදෙන සංඛ්‍යාවක් ඇවිල්ලා තියෙන්නේ හදාගත්තේ බෙදෙන සංඛ්‍යාවක් ඕගලන්ට දෙන්න ඕනේ හින්දා බෙදෙන්නේ නැති ඒවත් එනවා බෙදෙන්නේ නැති එකක් ආවොත් එනවා ගාන වැරදි කියලා හිතන්න එපා එහෙම ඒවා එන්න පුළුවන් ඕකේ මෙතන එනවා 2යි චුට්ටක් අමාරු වුණා දැන් පොඩි පොඩි ගණන් හදා හිටියනේ දැන් පේනවනේ මේ ගාන හරි හොඳට බලන්න සෝදිසියෙන් මොකද්ද ඔයා මේක ඉස්සෙල්ලාම කරන්න ඕනේ තනි භාගයක් හදාගන්නයි ඕනේ ඊට පස්සේ යාව x තනි කරගන්නයි ඕනේ මෙතන පේනවනේ ටිකක් අමාරුයි ඊට පස්සේ එන එක හොඳටම අමාරුයි ඇයි මෙයා ඍණ සංඛ්‍යා එන්නේ භයානකයි හරි ඔය දෙක හදාගන්න බලන්න හරි අපි ආව අමාරුම කොටසට ඍණ හරි හදන්න පුළුවන් නම් යා ගණන් වල හොඳ දක්ෂයෙක් ඇත්තටම කලින් ඉගෙන නැත්තම් මේ දේවල් එක්ක හදන්න පුළුවන් නම් ඇත්තටම දක්ෂයෙක් මොකද ඍණ ගණන් පොඩ්ඩක් අමාරු වෙනවා පුතේ ගාන සම්පූර්ණයෙන් ස්වරූපය වෙනස් වෙනවා ඍණ ආවා කියන්නේ හරි හොඳට කලබල නැතුව අහන් ඉන්න මේක ඔයාට ගොඩාක් වැදගත් වෙනවා යම් කිසි තැන් වලට භාවිතා කරන්න මේ ඍණ මැද ඍණ නිකම් අඩු කරන්න බෑ ගාන සම්පූර්ණ වෙනස් වෙන හොඳට අහන් ඉන්න ඕකේ හරයන් සමාන නැහැ අසමානයි අපි සමාන කරගන්න ඕනේ පළවෙනි ස්ටෙප් එක විදිහට මොනවද කරනවද වරහන් දාන් ඉන්නවා මෙයාටත් වරහනක් දා ගන්නවා මෙයා හරයන් සමාන කරන්න මෙයාව දෙකකින් වැඩි වුණාම ඇති හරිද ඊට පස්සේ පොදු හරය 6 කියලා ගන්නවා මෙතන එකෙන් මෙයාව සුළු වෙන්න ඕනේ වරහනක් දාගත්තා නම් එයා ධන වරහනක් ඒතර 5යි x මෙයා ගුණනම 6යි මේ ඍණ කියන්නේ පුතේ වා ඉස්සරහා දාගත්ත දෙකට අයිති එක්කිනා ගොඩක් කට්ටිය මෙතන වරද්ද ගන්නවා මෙතන ඉඳ නැති ඉඳ පිටිපස්සෙන් දා ගන්නවා දෙක මම වෙන වැඩක් කියන්නේ ඔයගොල්ලෝ කරන වැරද්දක් නෙමෙයි ඔයගොල්ලෝ දන්නවනම් ප්‍රශ්නයක් නැහැ දාලා වැඩි කරන්න පුළුවන් දැන් මෙතනින් දාගත්තම දෙක තුන් වරක් දෙක 6යි ඕකේ හරි ඔයා මෙහෙම ගුණ කරද්දි ඔයාලට පේනවද මේ දෙක ඍණ කියලා පේන්නේ නැහැ නේ ඔයා ධන තමයි උත්තරේ දාන්නේ එතකොට ඔයා මේකෙන් මෙහෙම ගුණ කළා මෙයා දාන එක බැරි වෙලා හරි ඍණ දා ගන්න පුළුවන් ඍණ 4යි x කියලා ඔයා මෙයාට ජීවිතේට මෙතට ඍණ දාන්නේ නැහැ මොකද ඍණෙන් ගුණ වෙද්දී අනිවාර්යෙන් මෙයාත් ඍණ වෙන්න ඕනේ තේරුණාද ඒකයි කිව්වේ හැමතිස්සෙම ඔයා ගානක් ඉස්සරහට තමයි පුතේ ගුණ කිරීම දාගන්න ඕනේ ඒතර වරදින්නේ මෙයාට මෙතෙට ඒතර මෙයයි දෙක කියන්නේ ඇත්තටම කවුද ඍණ දෙක ඍණ දෙකෙන් තමයි සුළු කරන්න ඕනේ දැන් සුළු කරමු ඍණ දෙකෙන් ගුණ වුණාම ඍණ දෙකයි මෙයා ධනයි ඍණයි ඍණ 4යි x වෙනවා ධනයි ඍණයි ඍණ 8ක් වෙනවා සමානයි 2 හරිද අඩුපාඩු තියෙන්න පුළුවන් ඔන්ලයින් ක්ලාස් වලට සහ YouTube එකට දාන මේ වීඩියෝ මම අලුත් හරිද සිලබස් කවර් කරන්න බැරි හින්දා තමයි ඔයගොල්ලෝ වෙනුවෙන් මේ වීඩියෝස් අරන් ඉන්නේ අඩුපාඩු තියෙන්න පුළුවන් බොහෝමයක් තියෙන්න පුළුවන් ඒ වලට කමා කරන්න ඒ හින්දා තේරෙන විදිහට පුතේ හදාගන්න අඩුපාඩු කියන්නේ ගානේ කිසිම අඩුපාඩුවක් නැහැ හරි කියා දෙනේම හරි ගානේ කිසිම අඩුපාඩුවක් නැහැ කියා දෙනේ ඔක්කොම හරි 100%ක් මම මේ හදන ක්‍රම සහ ඔක්කොම 100%ක් හරි මම කියන්නේ වීඩියෝ එකේ පොඩි පොඩි අඩුපාඩු වෙන්න පුළුවන් හරි එතකොට මෙතන 5යි මෙතන 4යි මෙයා ධන මෙයා ඍණ ඒතර අපිට එකතු කරන්න බෑ මේ දෙන්න අඩු කරන්න ඕනේ ඒතර 5යි 4යි කියන්නේ පුතේ ධන 5යි ඍණ 4යි ගම අපිට වැඩි කියලා ලකුණු දාන ඒතර මෙයා ගන්න පුළුවන් 1යි x කියලා එකතු කරන්න බෑනේ එතකොට අපිට තව එකක් එනවා මෙතන ධන 6යි ඍණ 8යි මෙයාගේ උත්තරය අපිට ගන්න ඕනේ ඍණ 2යි කියලා වැඩි කියලා ලකුණ ඍණ හින්දා මේ දෙන්න අඩු කරනවා ඒතර මෙතන ඉන්නේ ඍණ 2යි සමානයි 2 බෙදීම 6 මේ 6 එහා පැත්තට යනවා පුතේ 12ක් විදියට අපි මේ දෙන්න ගුණ කරලා ගන්න පුළුවන් මෙතන ඉතුරු වෙනවා x ඍණ 2 මේ දෙන්නා උත්තරේ 12යි මේ දෙකත් එහා පැත්තට යනවා මොන දෙයක් විදියද ධන දෙකක් විදියට ඒතර x වලගේ අපිට එනවා 14ක් හරි ලේසි මෙතන පොඩ්ඩක් පරිස්සමෙන් හදාගත්තා නම් ගාන හදා යන්න පුළුවන් ඔයගොල්ලන්ට තේරෙනවද හරි ස්ටොප් කරලා මෙයාව හදන්න බලන්න මේ වගේමයි මේකත් මේක මම කියා දෙන්න ඕන හින්දා තමයි දැම්මේ මේ වගේ ගණන් ඔයගොල්ලන්ගේ මයි ටියුට් එකේ හම්බ වෙනවා ගොඩක් මේක කියා දෙන්න ඕන හින්දා ගත්තේ වීඩියෝ එක දික් වෙනව නැත්නම් මේ වගේ තව එකක් දුන්නොත් එහෙම මේක හොඳට බලන්න හරි මේ දෙන්න සමාන කරගන්න නම් ඔයා මෙයා විතරයි ගුණ කරන්න ඕනේ ප්‍රශ්නයක් නැහැ ගුණ කරන්න 4යි මෙයා සමාන වෙන්නේ නැහනේ දැන් සමානයිනේ දැන් මෙතරත් 8යි මෙයාත් 8යි ඒ හින්දා ආවා මෙතන ගුණ කරන්නේ නැහැ එහෙම නෙමෙයි අනිවාර්යෙන්ම ඍණ තියෙනවා නම් ওই වරහන් ඉස්සරහට එකක් දාන්වා සුළු කරන්න මං කියන්නේ මෙතරත් එකක් දාන් සුළු කරා මතකනේ
ඒ හින්දා මෙතරත් වා එකක් දාලා අනිවාර්යයෙන් මේ වරහන් සුළු කරලා ගන්න ඕනේ. හරිද? පොදු හරය කීයද ගන්නෙ? 8යි කියලා ගන්නවා. මෙයා ගුණ කරාම අපිට මෙතන එනවා 4p. මේ දෙන්න ගුණ කරාම අපිට මෙතන එනවා ධන 12ක්. මෙයා ඍණ එකෙන් සුළු වෙන්න ඕනේ පුතේ. ගාගේ වෙනස් වෙනවා මං කියවනේ. ඍණ තියෙද්දී ගාන ස්වරූපය වෙනස් වෙනවා. මෙතන තිබ්බ ඔක්කොම වෙනස් වුණා මේ. මෙයා ඍණ ආවා, මෙයාත් ඍණ ආවා. මේ දෙකම ඍණ. මෙතනත් එහෙමයි. මෙයා ඍණෙන් ගුණ වෙද්දි මෙතන එනවා පුතේ ඍණ p එකක්. 1p. හරිද? මෙයා ඍණ මෙයාත් ඍණ අන්න ඍණයි ඍණයි ගාන ස්වරූපය වෙනස් වුණා කීයද? ධන 3ක් වුණා. තේරෙනවද? හොඳට බලන් ඉන්න. සමානයි 3. මෙතන 4යි p මෙතන ඍණ 1යි p අපි ගන්නවා මෙතන දැන් අඩු කරලා ගන්න දෙයක් නැහැ. කෙලින්ම ගන්න පුළුවන් වැඩි කියලා ලකුණු මෙයා හින්දා දෙන්න අඩු කරා 3යි p. ඒවා කියා දෙන්න දෙයක් නැහැ. ඕකේ. ධන 12යි ධන 3යි දෙකම එකම જાතිය අපිට එකතු කරන්න පුළුවන් ධන 15ක් විදියට. සමානයි 3. 8ෙන් ගුණ කරනවා. 8 එහා පැත්තට යවනවා. sorry 8ෙන් බෙදෙනවා. 8 එහා පැත්තට යන ගුණ කිරීමක් විදියට 8 ගුණ කිරීම 3. මෙතන ඉතුරු වෙලා තියෙන 3යි p ධන 15. 8 වරක් 3 කීයද පුතේ? 24යි. 15 එහා පැත්තට ගිහිල්ලා අඩු වෙනවා 24න්. අපිට 3යි p සමානයි 24 අඩු කිරීම 15. 24න් 15ක් අඩු වුණාම කීයද? 9ක් විදියට අපිට එනවා. 3යි p වලින් 3 අයින් කරගත්තා නම් බෙදලා p සමානයි අපිට මෙතන ඉඳ නෑ පුතේ මෙතන දාන්නම්. p සමානයි 3යි කියලා අපිට උත්තරේ ගන්න පුළුවන්. බලන්න ඍණ ආපු ගණන් වල තත්ත්වය ඔන්න ඕකයි. තේරෙනවද? හොඳට හදලා පුරු වෙන්න. පුරු වෙන්න මේ ගණන් වලට නිකන් ඇඟේම තියාගන්න ගණන්. හරිද? ලස්සන ගණන් කීපයක් අපිට හදුවා. අච්චු පොතේ මෙච්චර ගණන් නැහැ. තේරෙනවද? නමුත් අපි ඒ අච්චු පොතේ තියෙන ගණන් ටික විතරක් හදලා ඕගලන්ට සමීකරණ පාඩම පුළුවන් කරන්න බෑ පුතේ. හරිද? සිලබස් කවර්ස් කරන්න ඕනේ. ඔව්. එක්සෑම් තියෙනවා. හරි. නමුත් ඒ අභ්‍යාස ටික විතරක් හදලා වාට එක්සෑම් එකකට මූණ දීලා ලකුණු ගන්න හම්බෙන්නේ නැහැ. තේරුණාද? ඒකයි අපිට සිලබස් කවර් කරන්න බැරි වුණේ. ඒ හින්දා මේ වීඩියෝස් ක්ලාස් එකේ වගේම උගන්වලා උගලන්ට දීලා තියෙන්නේ. ගෙදර ප්‍රැක්ටිස් කරලා දෙන ටියුට් එකක් හදලා හොඳට පුළුවන් කරගන්න මෙතින් හදාගන්න. අපි ඊළඟ වීඩියෝ එකක් බලමු. හරි. අපි අර ගණන් වලින් පොඩ්ඩක් ඈත් වුණා. ඔයගොල්ලන්ට ඒ ගණන් දාන්නම්. ගොඩක් හදන්න. හරි? චුට්ට මහන්සි. කමන්නේ අපි බලමු ඊටු ටික කොහොමද හදාගන්න කියලා පුතේ. මෙතනින් අර ගණන්ට වඩා මේවා ටිකක් ලේසි. හරි? මේවා ටිකක් ලේසි. අරව තමයි පොඩ්ඩක් අමාරු. ඒකයි මම ඉස්සෙල්ලා මේ ටික කරේ. විජේ බාගත් එක්ක සමීකරණ ආවට පස්සේ පොඩ්ඩක් අමාරුයි. හරිද? මේවා නම් ගොඩක් ලේසි. x අගය හොයන්න තියෙන්නේ වරහන් සුළු කරගන්න තියෙන්නේ. වරහන් වල පුතේ පොඩිම වරහන් තමයි මෙයා. ඊට පස්සේ සංගල වරහන එනවා. ඊට පස්සේ කොටු වරහන එනවා. ඕගලන්ට මේවා මුකුත් නැහැ. සංගල වරහන නම් තියෙනවා. කොටු වරහන නැහැ. පළවෙනිව පොඩි වරහන් ඉවත් කරගන්න. ඊට පස්සේ සංගල වරහන ඉවත් කරගන්න. ඊට පස්සේ ගාන හදන්න. මේවා හදන ක්‍රම ගොඩක් තියෙනවා. හරි? ඔයා බලන්න මේක කොහොමද හදාගන්නේ කියලා. හරිද? මේකෙත් පොඩ කියා දෙන්නම් ඕගලන්ට ඉස්සරහට යන්න. ලොකු දේවල් නැහැ. නමුත් සුළු කරගන්න විදිය හොඳට බලා ගන්න. හරි. ඔයාට කැමති නම් පුතේ x කේ ළඟින් ඉන්නේ මෙයා. ඊට පස්සේ ළඟින් ඉන්නේ මෙයා. ඊට පස්සේ මෙයා ඈතින් ඉන්නේ මෙයා. එතකොට මෙයා තමයි ඉස්සරහම නැති කරගන්න ඕනේ. අපිට පුළුවන් මෙයාව ඕන්නම් ගුණ කිරීම දෙකින්දා බෙදීමේ දෙකක් කරලා අයින් කරගන්න. එහෙනම් මේ පැත්තම මොනවා කරන්න ඕනේද? අනිවාර්යෙන් ඔයා දෙකෙන් බෙදන්න ඕනේ. එතකොට මෙයාවත් දෙකෙන් බෙදුනොත් අපිට එනවා මෙතන 9යි. මේ වරහන දැන් අපි පල්ලෙහාට දාන්න ඕනේ නැහැ. මොකද ඒ වරහණෙන් පිට කවුරුත් නැති හින්දා. දැන් ඊටු ටික විතරක් ලියමු. අන්න හරි. මේ බලන්න. තේරුණාද? එතකොට දැන් x ගේ ඈතින් ඉන්නේ කවුද? මෙයාද? නෑ. මෙයාද? නෑ. මෙයා ඉන්නේ. එතන මෙයා තමයි අයින් වෙන්න ඕනේ. හරි. 9න් අඩු වෙනවා 2ක්. ඉතුරු වෙනවා මේ කට්ටිය. බලන්න ලස්සනට අපි දැන් අර ගණන් කරේ හින්දා ඔයාලට මේ ටික මාර විදියට තේරෙනවා ඇති. 9න් 2ක් අඩු නම් කීයද? 7ක් විතර එනවා අපිට. හරිද? දැන් මේකෙත් මේවල බෙදෙන්න වෙන්නත් පුළුවන් බෙදෙන්න නැති වෙන්නත් පුළුවන් පුතේ. හරිද? බලමු අපි. මෙයාව අපිට වරහන් සුළු කරගන්න වෙනවා. මෙතන ඉතුරු වෙනවා 2x. මෙයා මේ පැත්තට යද්දී ಗುಣ වෙද්දී ඍණ 2යි. හරිද? මේ ඍණ 2 එහා පැත්තට යනවා පුතේ කීයක් විදියටද? ධන 2ක් විදියට
මෙතන 2x මෙතන එනවා 9යි. මං කියවනේ මේ තියෙන්නේ අච්චු පොතේ තිබ්බ අභ්‍යාස ගානක්. හරි. මෙයාව දෙකෙන් බෙදුනම අපිට එනවා කීයක් කියලාද? මෙයා බෙදෙන්නේ නැති හින්දා අපි ඒක එහෙමම ලියනවා 9 බෙදීම 2 කියලා. මිතින් උත්තරේ. හරි. බෙදීම භාග ගණන් උත්තරයකට තියන්න පුළුවන්ද? ඔව් පුළුවන් තියන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරිද? හදපු විදිය හරිනම් ඔයා ගාන කිසි දෙයකට බය වෙන්න එපා. මෙහෙම තමයි ගණන් හදන්නේ. මේ වගේ ගණන් ගොඩක් තියෙනවා. එකින් එකට පොඩ්ඩක් වෙනස්. හරිද? අපි ඒක කතා කරලා බලමු. එතනින් එහාට සමීකරණ සරල සමීකරණ ඉවරයි. අපි ඊට පස්සේ දෙවෙනි කොටස ඕගලන්ට දාන්නම් සමගාමී සමීකරණ. හරි. මේක හදාගන්න ස්ටොප් කරලා. හරි. කලින් ගාන හැදුවා ඊට වඩා පොඩ්ඩක් වෙනස්. මේ අච්චු පොතේ තියෙන ගණන්මයි ඔයගොල්ලන්ට ගත්තේ. ඔයගොල්ලෝ ඒක කරලා තේරෙන්නේ නැත්නම් මේක දිහා බලලා විසඳ ගන්න බලන්න. මම මේකනුත් ගණන් ටිකක් අරකට ඇඩ් කරලා දානවා. හරි. මෙයාව කොහොමද හදන්නේ? මේකේ තියෙනවා පුතේ සංගල වරහණේ ඇතුලේ තව පොඩි වරහන් දෙකක්. x ඉන්නවා දෙපැත්තක. අපි x එකතු කරගන්න ඕන හින්දා මේක මොකක් කරන්න ඕනද? අනිවාර්යයෙන්ම සංගල වරහණේ ඇතුලේ ඉන්න මේ වරහන සුළු කරගන්න ඕනේ. අපිට පුළුවන් ද මේකේ ඈතින් ඉන්න කෙනා හොයාගන්න මේ සමීකරණයේ x ට ඈතින් ඉන්නේ 5. ලොකු වරහණුත් එළියෙන් ඉන්නේ. අපි එනම් මේක මොකක් කරනවද? 5න් බෙදලා අඩු කරගන්නවා. ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් 5න් බෙදෙන්නේ නැති එකක් මෙතන තිබ්බම මොකද කරන්නේ කියලා. එහෙම තියෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම මේ සමීකරණේ විසඳලා පහෙනුත් ඒ ඇතුලේ ආපු උත්තරේ විසඳලා ගම ගාන හදන්න වෙන්නේ. එහෙම එකක් බලමු අපි. හරි? 5න් 5 කපනවා. මෙයත් කැපුණොත් එහෙම කීයක් එනවද? අපිට එනවා 12ක්. හරිද? 12 වරක් 5 60යි. හරි. ඊට පස්සේ මේකේ සංකල වරහණක් නැහැ. ඇයි 5 එළියේ තියෙන එක අයින් වුණානේ දැන්. සංකල වරහණ නැතුව ඊටු ටික ලියන්න. මෙන්න මේ විදිහට. අන්න හරි. දැන් මේ වරහණෙන් මෙයාව මොනවා වෙන්න ඕනේද? සුළු වෙලා මේ වරහණුත් අයින් වෙන්න ඕනේ පුතේ. මෙතන එනවා 3x ධන 6. ඇයි x කට්ටිය එකතු කරගන්න ඕනේ ඉඳන් මම මෙහෙම කරන්නේ. මෙතන එනවා ඍණ 2x. මෙයා ඍණ මෙයා ධන ධනයි ඍණයි ඍණ හින්දා මේ ඍණ 2x ගත්තේ. මෙයාත් ඍණ මෙයාත් ඍණ ඍණයි ඍණයි ධන ගුණ වෙද්දී දෙවරක් 1 2යි සමානයි 12. සරල සමීකරණ ගානක්. හරි. මෙතන 3x මෙතන 2x අපිට එනවා උත්තරේ x. ඇයි එහෙම උනේ? මෙතන ධන 3යි මෙතන ඍණ 2යි. x අහිතෙන් අයින් කරන්නකො. ධන 3යි ඍණ 2යි කියන වැඩි කියලා ලකුණ ධන මේ දෙන අඩු නම 1යි. අන්න x ආවා. එතකොට 1යි x කියන්නේ මේකට තමයි. මේකුවා. මෙතන පුතේ ධන 6යි මේ ධන 2යි කියන්නේ ඔක්කොම ධන 8යි 12යි. ධන 8 අපි එහා පැත්තට යවනවා. 12න් 8ක් අඩු කරනවා. ඊට පස්සේ x විතරයි ඉතුරු වෙන්නේ උත්තරේ 4යි. ඔන්න හදාගත්ත විදිය. හරිද? බලන්න කොහොමද හදාගන්නේ කියලා සමීකරණය කොහොමද විසඳගන්නේ දැන් පොඩ්ඩ තේරෙනවා ඇති. තේරුම් නැති සියලු දෙනාටම මගේ ක්ලාස් එන කට්ටියයි මගේ ක්ලාස් එන්නේ නැති කට්ටියයි හැමෝටම පොදුවේ මම මේ කියා දෙන්නේ. හරිද? සමීකරණ කියන්නේ ගණන් වල තියෙන මේන් තැනක්. ඒ කියන්නේ සමීකරණ හරියට සුළු කරන්න පුළුවන් වුණොත් තමයි ඔයගලන්ට මැක්ස් ඉතුරු ටික හදාගන්න පුළුවන් ඉන්නේ. සමීකරණ පාඩමෙන් ගොඩක් එනවා එක්සෑම් එකට. ඕගොල්ලන්ගේ නෙමෙයි ඕල්ලුත් එහෙමයි. හරිද? අපි ඊළඟ ගානට යමු. මේක හදාගන්න බලන්න කොහොමද ගාන කියලා. කොහෙන් පටන් ගන්නද කොහෙන් ඉවර කරන්නද වැරදි තැනකින් අත දැම්මොත් එහෙම පුතේ ගානත් වරදිනවා ජීවිතෙත් වරදිනවා. වැරදි තැනකින් පටන් ගන්න එපා. හරියට සුළු කිරීම දැනගෙන හරියාකාරව කරොත් එහෙම හරි. වැරදි තැනකින් වැරදි අදහස් ඇවිල්ලා වැරදි විදිහට කරොත් එහෙම ඔක්කොම වරදිනවා. ඒ හින්දා හරියට විසඳන විදිය හරි නීති ටික දැනගන්න. ඕකේ? ඔයාට හිතෙන්න පුළුවන් පළවෙනි දෙකම ලේසි නේද? මේකෙන් ඈතම ඉන්නේ මේ දෙන්න අයින් කරන්න ඕනේ කියලා මේ දෙන්න එකතු කරන්න හිතෙනවා. හිතෙන්න පුළුවන්. නමුත් එකතු කරන්න පුළුවන්ද මේ දෙන්න? බෑ සම්පූර්ණයෙන්ම වැරදි ගන්න. හරිද? 6 කියන්නේ පූර්ණ සංඛ්‍යාවක්. 2 කියන්නේ පූර්ණ සංඛ්‍යාවක්. නමුත් මේ දෙකට පුතේ ඉන්නව කවුරුද? ලොකු අයිතිකාරයෙක් නේ. දෙකටත් එක්ක තමයි වරහන දාලා තියෙන්නේ. මේ දෙකේ වරහන. ඒතර මේ වරහනේ ඉවර වෙන්නේ මෙතනින්.
දෙකේ වරහන තමයි මේ තියෙන්නේ. දෙකේ අයිතිකාරය තමයි මේ වරහනක් කියන්නේ. ඒතර 6ට අයිතිකාරයෙක් නෑ. මෙයාව එකතු කරන්න බෑ. එහෙනම් 6 හොම් ඉඳලා 2 කියන සංඛ්‍යාවෙන් මේ වරහන සුළු වෙන්න ඕනේ. හරිද? මං කිව්වේ මෙහෙම දැන් 2 අයින් කරගන්න ඕන කියලා දෙකෙන් බෙදන්න බෑ. මේ 6ක් තියෙද්දි මෙහෙම ගහලා දෙකෙන් බෙදන්න බෑ ඔයගොල්ලන්ට. හරි 6 ඉන්න හින්දා. අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මුකුත් නෙමේ මෙන්න මේ වරහන සුළු කරගන්න එක. බලමු කොහොමද කරන්නේ කියලා. වරහන ඇතුළට යමු. වරහන ඇතුළට ගියාම ඉන්නවා මේ දෙන්න. මේ දෙන්න එකතු කරන්න බෑනේ කොහොමත්. මේ තුන කියන එක්කිනාටත් ඉන්නවා පොඩි අයිතිකාරයෙක් නේ. පේනවද? වරහනක් එක්ක පොඩි අයිතිකාරයෙක්. අපි හින්දා මේක සුළු කරගෙන මේ පොඩි අයිතිකාරයව සුළු කරගෙන චුට්ටක් මේ ගාන ලිහිල් කරගන්නවා. මෙතර x 3x 3 වරක් 2 6යි පොඩි වරහන ඉවත් කරා. සමානයි 58යි. මෙයා 2 හැම්මමයි මෙයා 6 හැම්මමයි. තේරෙනවද? හරි නීති ටික ඉගෙන ගන්න බැරි දේවල් බෑ කරන්න. ඕකේ? දැන් මේක තව ටිකක් සුළු වෙන්න නම් මේ වරහනත් ඉවත් වෙන්න ඕනේ. එහෙනම් මේ දෙකෙන් මේ වරහන මොනවා වෙන්න ඕනේද? සුළු කරගන්න ඕනේ. තව ඉස්සරහට පුතේ හදද්දි පුළුවන් වෙයි. දැන් බලන් ඉන්න. මේක තේරෙනවා නම් ඇති. හරිද? ඔයාට මේක තනියම හදලා සුළු කරලා උත්තරය ගන්න බැරි වෙන්න ඇති. නමුත් මේක තේරෙනවා නම් මේම හදා යන විදිය ඕකේ. මම දෙන ගණන් ටික ඊට පස්සේ උත්සාහ කරලා බලමු. හරි. මෙතන එනවා 2x මෙතන එනවා 6x මෙතන එනවා 12ක්. මෙයා කොහොම පූර්ණ සංඛ්‍යාවක් ඉදද මෙහෙම දා ගන්නවා. අන්න ගාන දැක්කද ලිහිල්ුණ හැටි. දැන් වරහනුත් නැහැ මුකුත් නැහැ. අපිට ගාන හදන්න තියෙන්නේ. මෙතන එකතු වුණාම පුතේ මෙතන එනවා 8x මෙයා 12යි මෙයා 6යි අපි එකතු කරනවා දෙකම ධන හින්දා 18යි සමානයි 58යි. 18 අපි හැපැත්තෙන් අඩු කරනවා 58න් අඩු කරනවා 18ක්. මෙතන එනවා 8x 18න් 58ක් ගියාම 8න් 8ක් ගියාම බිඳුවයි 5න් එකක් ගියාම 4යි. ඒතර අපිට එනවා 40ක් කියලා. තේරෙනවද? ඕකේ. අපි මේක බෙදනවා x තනි කරගන්න ඕනින්ද 8න් 8 කැපෙනවා 8 වරක් x සමානයි 5යි. ඔන්න ගාන විසඳුව හැටි. කලින් ගානට වඩා මේක සාත්පසින්ම වෙනස්. එයි මොකද එහෙම උනේ? මෙන්න මේ 6 ආපු හින්දා. නැත්තම් මේ සමීකරණයම දෙකෙන් බෙදලා අපි මේ පැත්ත දෙකෙන් බෙදා හදන්න පුළුවන්. මං කියනවා එහෙම බැරි අවස්ථා එනවා කියලා. අන්න ඒ වගේ ගානක්. මේක දෙකෙන් බෙදන්න බෑ මෙයා හිටියේ හින්දා මේ දෙන්න එකතු කළාවත් දෙකෙන් බෙදන්න බෑ. එකතු කරන්න බැරි හේතුව මෙයාගේ අයිතිකාරයා. එතකොට මේ දෙන්න එකතු වුණොත් එහෙම බැරි වෙලාවත් එතකොට 8 තමයි මෙයාගේ අයිතිකාරය. ඒක සම්පූර්ණයෙන් වැරදි. හරිද? මේ රූල්ස් ටික බලා ගන්න හරියට මේක කරොත් එම ගොඩ. ඕකේ? 9 වසරෙන් හරියට ප්‍රස්තාර ටික අල්ලගත්තොත් සමීකරණ ටික අල්ලගත්තොත් එහෙම 10 වසර 11 වසර නෝමල් යන්න පුළුවන්. බය වෙන්න දෙයක් නැහැ. ඕකේ. අපි ඊළඟ ගානට යමු. try කරන්න. හරි මං බැලුවා පුතේ ගණන් ටික මං බැලුවා ගණන් ටික. හරි. මම බැලුවා ගණන් ටික ඔයගොල්ලන්ගේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක තමයි අමාරු ගානකට තියෙන්නේ. ඊතුරු ගණන් 3-4ම අපිට නෙමෙයි ඕගොල්ලන්ට තනියම හදාගන්න පුළුවන්. මම කතා කරපු දේවල් එක්ක. හරිද? මෙන්න මේක තමයි පොඩ්ඩක් අමාරුයි කියලා මට හිතුණ ගාන. අමාරු නෑ. අමාරුයි කියලා හිතන ගාන. කොහෙන්ද පටන් ගන්න කොහෙන් ඉවර කරන්නද මොකද්ද කරගන්නේ කියලා හිතාගන්න බැරි ගානක්. හරිද? පුළුවන් නම් try එකක් දෙන්න හොඳයි. හැදුවොත් එහෙම හොඳයි. වැඩික්. හරි? අපි මේක මොකද්ද කරන්න ඕනේ? දැන් මම කිව්වා මේ දෙන්න එකතු කරන්නත් බෑ. කොහොමත් එකතු කරන්න බෑනේ. x පදයේ පූර්ණ සංඛ්‍යයි. හා. අපි ඉස්සෙල්ලාම කරනවා මොකද මේ වරහාන සුළු කරනවා. මේ වරහානේ අයිතිකාරය 4. නෑ බං 4 නෙමෙයි. 4 වෙන්න බෑනේ. නේද? 4 කියලා තියන්නේ ඍණ සංඛ්‍යාවකින් එළියේ ඉන්නේ. 4 වෙන්න බෑ කොහොමද? ඒතර මේ ඍණ නිකන් නෙමෙයි ඉන්නේ කවුරුත් එක්ක දින්නේ. එකක් එක්ක. මෙතන එක දාලා තිබ්බේ නෑ. මම දාගත්තා. ඔයගොල්ලන්ට දාගන්න පුළුවන්. හරිද? ඒතර මේක ಗುಣ වෙන්න ඕනේ පොඩි වරහන පොඩි අයිතිකාරයාගෙන් ಗುಣ වෙන්න ඕනේ ඍණේ. හරි? ඒතර මේක මේ ගාන මෙහෙම ලියන්න ඕනේ 7x ධන 5 සංගල වරහන් 4යි මෙයා ධන ධනයි ඍණයි ඍණ x මෙයයි ඍණ 1 සංගල වරහන සමානයි 17. දැන් ඇතුලේ වරහනක් නැහැ. මේ ටික විතරයි ඉන්නේ. මේ ටිකෙත් අපිට පූර්ණ සංඛ්‍යා දෙකක් තියෙනවා. ඒක ඕනනම් එකතු කරන්න පුළුවන්. නැත්නම් මෙයාගෙන් ගුණ කරලා හදන්න පුළුවන්. එහෙම ඕනේ අපි මේ දෙක එකතු කරමු. ගාන ලේසි එතකොට. 4යි ඍණ 1යි. පුතේ බලන්න. ධන 4යි ඍණ 1යි උත්තරේ කීයද? මේ දෙන්නගේ වැඩි එක ධන. මේ දෙන්න අඩු වුණාම 3යි. එහෙනම් අපිට එනවා මෙතන 3 ඍණ x
සංගල වරහන නැත්තම් නිකන් වරහනක් දාන්නත් පුළුවන් ඇතුලේ වරහනක් නැති හින්දා. 5 7යි x 17යි. දැන් මෙයා පහෙන් ගුණ වෙනවා පුතේ. මෙතන 7යි x මෙතන එනවා 5 වරක් 3 15යි. මෙතන එකක් තියෙන්නේ 5 වරක් 1 5යි. මෙයා ධන මෙයා ඍණ ධනයි ඍණයි ඍණ 5යි x සමානයි 17. දැන් ගාන චුට්ටක් සුළු වුණා කලින් වලට වඩා. මේ දෙන අඩු වෙනවා මෙතන අඩු වෙද්දි පුතේ 7න් ඍණ 5ක් අඩු කරන්න තියෙන්නේ. මෙයා ධන ධනයේ වැඩි එක්කෙනා ධන හින්දා ධන මේ දෙන අඩු නම 2යි උත්තරේ. එතන මෙතන එනවා 2යි x ධන 15 සමානයි 17. ගාන ලේසි. ධන 15 එහා පැත්තට අරයන් 17න් ඍණ 15ක් කරනවා 2යි x කියන්නේ මේ දෙන අඩු නම් වෙනවා උත්තරේ 2. x තනි කරන්න ඕන හින්දා දෙකෙන් බෙදනවා x වල අගය කීයද 1යි. x සමානයි 1යි. එනවාද? හරි. සමීකරණ වල දැන් ගන්න බලා ගන්න. හරි. ස්ටොප් කරලා හදන්න. සමීකරණ වල එක අදියරයක් ඉවරයි. සමගාමී සමීකරණ 9 වසර එක අදියරයක් ඉවරයි. කොහොමද කියන්නේ ගානන් ටික? පේනවනේ. ඕගොල්ලන්ට ස්ටොප් කර කර හදලා පුළුවන් කරගන්න. තේරෙනවද? මොකද පුතේ මේවා මාර විදියට වටිනවා. හරිද? 10 වසර 11 වසර මාර විදියට මේවා වටිනවා. පරිස්සමෙන් හදන්න සමීකරණ වර්ධින්න පුළුවන් අවස්ථා බොහොමයි. තේරෙනවද? ඒ හින්දා මම කියා දුන්න rules ඔක්කොම හිතලා නම් පරිස්සමට ගණන් ටික හදලා අපි දෙවෙනි එකෙන් හමු වෙමු. හරිද? කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න ඕගොල්ලෝ කැමති නම් ඕගොල්ලන්ට යම් කිසි දෙයක් මේකෙන් ඔළුවට ගියා නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා මම මේකට අලුත් ඇත්තටම YouTube එකට අලුත් ඕගොල්ලන්ට ගණන් කියා දෙන්න ඕන හින්දායි ආවේ. සහ ඕගොල්ලන්ට තේරෙනවා නම් පොඩි මැසේජ් එකක් දාගෙන යන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.